Hi everyone, welcome back to welcome to my YouTube channel. මොකද මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් අවුරුදු ගාණක් ඉඳලා බලන් හිටියේ මේ vlog එකක් ගේන්න. අද මගේ දවස ගත වුණ විදිහ නෙවෙයි, උදේ වරුව ගත වුණ විදිහ මම මේකත් එක්ක share කරගන්නවා. උදේ නැගිටින එක තමයි මට නම් අමාරුම වැඩි. මම අද නැගිට්ටේ 7:00ට විතර. ඒකත් මට පාන්දරක් වගේ තමයි. ඊට පස්සේ උදේ ඉතින් මුණ හොදගන්න ඔක්කොටම කලින් ගෑනු ළමයෙක්නේ. ඒ නිසා මුණ හොදගෙන ඇවිල්ලා මට නම් මගේ කාමරේ තියෙන අමාරුම වැඩේ දැන් මේ කරන ගමන්. ඒ තමයි මගේ ඇඳ හදන එක. මට කොන්ක්‍රීට් වලින් ඇඳ හැදුවා හැකි කියන්නේ ගඩොලින් තමයි ඇඳ හැදුවා හැකි මීට වඩා හොඳට. මට විතරක් මේක හරි අමාරුයි. එපා වෙන වැඩක්. ඒකට ඉතින් හැමදාම උදේට මේ දේ කරන්න එපයි. නැත්නම් අපේ අම්මලා තාත්තා හිම මේ හැඩි වෙලා තියෙනවා දැක්කොත් මං ඉවරයි. ඉතින් දැන් ඒකත් කරන ගමන් ඉන්නේ. ඒක වැඳ හදන ගමන් ඉන්නේ. මම මගේ පළවෙනි vlog එකෙන්ම කතා කරන්න හිතුවා. ඔයා මොනවාරි වැඩක් පටන් ගන්න ඉන්නවා නම් කියන්නේ මම වගේ YouTube හරි එහෙම නැත්නම් ඕනෙම වැඩක්. කියන්නේ ඉගෙන ගන්න වැඩක් හරි ඔයා ඊළඟට කරන් ඉන්න බිස්නස් එකක් හරි මොනවා හරිම දෙයක් වෙන්න පුළුවන්. ඔය ඕනෙම දෙයක් පටන් ගන්න ඔයා හිතන් ඉන්නව නම් අනේ මේක කරොත් මට මිනිස්සු මෙහෙම කියයි. මෙච්චර කෙනෙක්වත් මම මේ පොඩි දෙයක් කරොත් එහෙම මිනිස්සු මට hina වෙයි. එතකොට මිනිස්සු මට විහිළු කරයි. විශේෂයෙන්ම ගෙදර ඉන්න අය, යාළුවෝ, තමන්ගේ අවට ඉන්න අය, ඊටට මේවා දකින්න අය ඔයාට hina වෙයි. ඇයි ඔක කරන්නේ මේක කරන්නේ කියයි. එහෙම හිතනවා නම් අනේ අම්මේ හිතන්න නම් එපා එහෙම. මොකද කියනවා නම් මමත් එහෙම හිතේ තමයි මේ අවුරුදු ගාන මැදද හිටියේ. අනිත් විශේෂ දේ තමයි තමන්ට තියෙන දේෙන් සතුටු වෙලා වැඩක් පටන් ගන්න. මට මේ දේ නෑ මේක නෑ මේක ගත්තට පස්සේ කරනවා මේක කරගත්තට පස්සේ කරනවා මේ දේ ඉගෙන ගත්තට පස්සේ කරනවා එහෙම එපා. මොකද ඒකින් වෙන්නේ තවත් ඔයාගේ වැඩ කල් යන එක විතරයි. ඒ නිසා තමන් මොන හරි දෙයක් හිතාගෙන ඉන්නවා නම් කරන්න ඒ දේ කවුරුත් නිසාවත් මොනවත් නෑ කියලාවත් නවත්තන්න එපා. මේ මාම්බගේ තියෙන දේ පටන් ගන්න. හරිද? ඉස්සරත් මම මේ YouTube පටන් ගන්න එක වීඩියෝ එකක් මීට කලින් මම මේ ওই විදිහට voice over පවා කරලා තියෙනවා. මම එකක් පොඩි කරා YouTube එකට දැම්මේ නෑ. මොකද මම ඒකේ කෘතිමව කතා කරන්නේ. ඒ කියන්නේ අර අනිත් vloggers-ලාත් මෙහෙමනේ කතා කරන්නේ. මම මෙහෙම කතා කරොත් අවුල් ගන්න. එහෙම හිතා මම එහෙම ඒ කියන්නේ අර පොඩ්ඩක් හරි මම නෙවෙයි වගේ වෙන්න තමයි කතා කරේ. හැබැයි ඒකෙන් නෙවෙයි මට මාන නැතිවෙච්ච එක. ඒ කියන්නේ මට මාන නැතිවෙන්නේ කියන්නේ ඒකෙන් නිකන් මම නෙවෙයි වගේ. එතකොට ඒ නිසා තමන් වෙන්න. තමන්ට ඕනේ දේ තමන්ට ඕනේ දේ කරන්න. ඒ නිසා කාගෙන්වත් ඒ කියන්නේ ඔයා ආදර්ශයක් ගත්තට කමක් නැහැ. හැබැයි ආදර්ශය ගත්තා කියලා එයාම විදිහෙම වෙන්න ඕනේ නැහැ. මොකද මම ඕනතරම් vloggers-ලට මොකක්ද ඒකට කියන්නේ අනේ මන් දන්නේ. මේ vlog කරන ගෑල්ලම දැකලා තිනවා මම. ඒ කියන්නේ අර නම මෙතන කියන්නේ නැහැ. එයාලා YouTube vlog පටන් ගන්න තියෙන්නේ එයාලට ඕන විදිහට කියන්නේ එයාලගේ විදිහට එයාලට පුළුවන් දේන් තමයි එයාලා කරන්නේ. මම මේක අනුකරණය කරන්න හරියන්නේ නැහනේ. එතකොට නිකන් මං කෝපියක් වෙනවනේ. ඒ නිසා අනිත් කෝපියක් වුණත් මඩ ගහනවනේ මිනිස්සු. දැන් මිනිසුන් කතා නම් කොහොමද ගණන් ගන්න එපා. මේක වෙනම දෙයක්. ඒ වුණාට අර නිකන් Tamanට දැනගෙන මඩ ගහ ගන්න ඕනේ නැහනේ. ඒ නිසා අනුකරණය නොකර Tamanට පුළුවන් විදිහට පටන් ගන්න. මම දැන් මේ voice over එක දැන් over එක වැරදුනා. voice over කරද්දි තැන කපනවා තමයි. හැබැයි තැන කපනවා දැන් නවත්ත කතා කරන්නේ. මොකද මම කෝච්චියක් නෙවෙයිනේ. හැබැයි හරි කොහොම හරි දැන් මට කියන්න තියෙන්නේ ඔයාලා වැඩක් පටන් ගන්න ඉන්නවා නම් තමන්ට තියෙන දේෙන් තමන්ට පුළුවන් විදිහෙන් පටන් ගන්න. හරි දැන් කතාව මොනවද මෙච්චර වෙලා කරේ? නැගිට්ටා ඇඳ හැදුවා ඊට කලින් මූණ හිදුවා. ඊට පස්සේ කෑවා මං කනකොට ඔයාලා දැක්කද දන්නේ මට පුරුද්දක් තියෙනවා කන ගමන් කතාවක් බලන්න ඕනේ. මං ඒකින්ද ෆෝන් එකෙන් කතාව දාගන්න 60ක් විතර යනවා. දැන් උණුවෙන් කෑමක් කන්න බලාගෙන ඉන්නවා නම් ඒක ඇතේ එකක් වගේ බොන්න ඉන්නවනම් ඒක නිවෙනකම් ඉතින් මං අරක හොයනවා. මොනවා හරි බලන්න දෙයක්. ඊපස්සේ ඒක දාගෙන කාලා ඉවරලා ඊට පස්සේ මම දැන් අය කරන්නේ මේ ගෙවල්ලේ මතු ගන්න ඉපේ මිදුල් නම් අතු ගාලා තිබ්බේ අම්මේ උදේ මේ මොකද මේ ගෙදර ළමා තැනේ නැගිටිනකොට වෙලාව හරිනේ ඒකයි. ඉතින් මේ එහෙම කියලා මම ගෙදර වැඩ කරන්නේ නෙවෙයි මම කරනවා
හැමතිස්සෙම නෙවෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ගේ අතු ගන්න කාමර අතු ගන්න නම් උදේ හවා කරනවා. ඉතින් දැන් මම මේ කරන්නේ උදේ හවා කරන සුපුරුදු රාජකාරිය. ඉතලම කාමර අතු ගාගෙන ඊට පස්සේ තමයි මම ගේ අතු ගන්නෙ. ඉතින් එහෙම ගේවල් මිදුල් ගේ අතු ගාලා ඊට පස්සේ ඉතින් මම්මගේ සුපුරුදු වැඩ ටික පටන් ගන්නවා. ඉතින් මම ගේ අතු ගන්නවා. ඔය දැන් මම කාමරේ ඉස්සරහ විතර නෙවෙයි මම ඉස්සරහ ඉඳන් අතු ගාගෙන ආවා. මම ඉස්සරහ වීඩියෝ කරේ නෑ. මට ලැජ්ජා හිතුණා අම්මී මල්ලි ටී බලනවා. මට ලැජ්ජා හිතුණා මේ වීඩියෝ කරන්න. ඒ නිසා ඉතින් ඔය ටික විතරයි මම ගත්තේ. නැතුව මම ගේ බාගෙට අතු ගන්නව නෙවෙයි. මගේම වොයිස් එක මං ආය හදේ තමයි මට ඇහෙන්නේ නිකන් මං පඬිතුකමින් කතා කරනවා වගේ. අනේ එහෙම කිසිම දෙයක් නැහැ. මගේ එහෙම කිසිම ලොකුකමක් නැහැ. මොකද ලොකුකම් පඬිතුකම් පෙන්නන්න මට එහෙම දෙයක් නැහැ. හරි. ඉතින් මේ වීඩියෝ එක අතරමැද සද්ද බද්දත් ඇහෙනවා ඇති. මට වචනත් පැටලෙනවා. මොකද අපි ගියේ පොඩි වැඩක්. ඉතින් දැන් මම ඊට පස්සේ පටන් ගත්තා. දැන් මම ඔය දවසේනේ YouTube ඉස්සෙල්ලා වීඩියෝ කරන්න පටන් ගත්තේ එහෙම. ඉතින් මට පොඩි අදහසක් ආවා මේ YouTube එක ගැන. ඒ කියන්නේ ජර්නලින් කරන්නේ අන්න ඒ විදිහට YouTube channel එකක් පටන් ගන්න. ඉතින් මම ඒකට දැන් මේ පොතකුත් හොයාගෙන ඔහොම රටා මවලු රටා ඇඳ උක ලස්සනට මුල් පිටුව හදාගත්තට මම ওই පොත ගත්තේ නෑ. මම ගත්තේ වෙන පොතක්. ඊට පස්සේ මම ඒක තමයි ඒක හදාගත්තේ. මම ඊට පස්සේ ආයේ මේ මගදී නැවතුවා. මොකද මට පොඩි අයිඩියා එකක් ඕන වුණා මේක කොහොමද කරන්න ඕනේ කියන එක ගැන. මට මේ YouTube channel එක පටන් ගන්නත් අයිඩියා එකක් ආවේ ChatGPT එකෙන්. හරිද? එයා තමයි කිව්වේ මේ විදිහ එකක් කරනවා නම් හොඳයි කියලා. මොකද එකක් කිව්වම 10ක් කියනවනේ. අන්න එකෙන් ගත්ත අදහසක් තමයි මේ. ජර්නලින් ගැන කතා කරනවා නම් මම ජර්නල් කරන්න පටන් ගත්තේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒනට විෂන් බෝඩ් එකම හදාගෙන මේ අවුරුද්දේ තමයි හරියට මම ජර්නල් ඒ දේවල් කරේ. විෂන් බෝඩ් හදාගත්තා. එතකොට බුලට් ජර්නල් හදාගත්තා. ඒ දේවල් කරා. බුලට් ජර්නල් එක නම් ඇත්තටම මාස 5කින් 6කින් අතරමැදින් නතර වුණා. මොකද ඇති වැඩක් නැහැ. මම මේ අවුරුද්දේ කිසිම වැඩක් කරේ නැහැ. හැබැයි මට කොහොම හරි එක මග ඇරුණා. කෝස් එකක් කරා. මොකද මම ගිය අවුරුද්දේ තමයි A level ඉවරුනේ. දෙසැම්බර් 31 තමයි මට A level ඉවරුනේ. ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ වෙනකන් මම එකම කෝස් එකක් කරා. ඊට පස්සේ නිදහසේ ජර්නල් ගත්තොත් ජර්නල් වර්ග ගොඩක් තියෙනවානේ. ග්‍රැටිටියුඩ් ජර්නල්, බුලට් ජර්නල්, ඔය වගේ. බුලට් ජර්නල් එකක් කියන්නේ තමන් අර අවුරුද්ද ඇතුළත අර මේ මාසේ මේ දවසේ මේ දේ කරනවා කියලා ප්ලෑන් එකක් අනුව වැඩ කරන්න පුළුවන් විදිහට ජර්නල් එකක් හදාගන්න එක. ඒක ගැන සම්පූර්ණ වීඩියෝ ඕනතරම් බුලට් ජර්නල් අයිඩියාස් කියලා YouTube එකේ සර්ච් කරාම එනවා. ඕනතරම් ගර්ල්ස්ලාගේ වීඩියෝ තියෙනවා. ඇත්තටම මේ වගේ තමයි මමත් ඉගෙන ගත්තේ. ඊළඟට ග්‍රැටිටියුඩ් ජර්නල් එක ගත්තොත් ඒ කියන්නේ ස්තුතිවන්ත වීමක්. ඒ කියන්නේ තමන්ට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒකෙදී තමන්ට ලැබිලා තියෙන චූටි දෙයට පවා. ඒ කියන්නේ මට මේ විදිහට පාඩම් කරන්න මේ සැකලා වෙච්ච එකට පවා මම නම් ස්තුතිවන්ත වුණා. මොකද ඒ දෙයක් නැති අය ඉන්නවනේ. දැන් මම ඔය අතේ තියාගෙන ඉන්නේ මම මේ අවුරුද්දට හදාගත්ත බුලට් ජර්නල් එක. ඒකෙන් භාගය මම ලියලා තියෙන. ඒ නිසා මම ඒකම තෝරගත්තා YouTube ජර්නල් බුක් එකටත් ගන්න. හරි. ඉතින් බුලට් ජර්නල් එක ගැන කතා කරන්නේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකෙන් කරන්නේ ස්තුතිවන්ත වෙන එක. ඒකෙදි අපි හැමදාම උදේට ග්‍රැටිටියුඩ් ජර්නල් එක අරගෙන තමන්ට ලැබිලා තියෙන 10ක් එහෙම නැත්නම් 3ක් ඒ වගේ දේවල් තුනකට ස්තුතිවන්ත dear universe එහෙම නැත්නම් ආදරණීය විශ්වය කියලා පල්ලට ලියන්න. ඒ වගේම තමයි මම තවත් කියන්නේ ඩයරි එකක් විදිහට තව විදිහක් ලිව්වා. මම දන්නේ ඒකට කියන නම ඇත්තටම මේ හරියටම මේ වගේ ඉගෙන ගන්න ඕන තරම් වීඩියෝ තියෙනවා. මම මේ සාරාංශයක් විදිහට කියන්නේ මම මගේ දුක හිතෙන දවසක ඒ කියන්නේ මට දැන් මොන හරි දෙයක් වෙලා කවුරු හින්දා මගේ හිත රිදුනා නම් මොන හරි දෙයක් නිසා මගේ හිත රිදුනා නම් මම ඒ දේ ගැන ලියනවා. හැබැයි ලියන්නේ අවසානෙට ඒකෙන් ගන්න පුළුවන් පාඩමක් ලියලා එහෙමත් නැත්නම් ඒකෙන් ගන්න පුළුවන් දෙයක් ලියලා. ඒ කියන්නේ දැන් මට මොන හරි දැන් කෙනෙක් බැන්න කියනවා ඊට පස්සේ මම ඕකේ මට යත් එකක් මාර්කේන්ති මට නම් අයව පේන්නවත් බෑ කිය එහෙම ලියන්නේ නැහැ. මම ඕකේ ලියන්නේ මට අද මෙහෙම සිද්ධියක් වුණා මට ඒකෙන් මාර දුකක් දැනුණා. හැබැයි මම මේකෙන් දෙයක් ඉගෙන ගත්තා. මෙන්න මේ දේ මම මේකේ ඉගෙන ගත්තා කියලා අන්තිමට ලියන්න. ඔයාලා එහෙම ලියලා තව මාස ගානකින් එහෙම නැත්නම් අවුරුද්දකින් වගේ කියවලා බලන්නකො. මම දැන් ඔය ඒක කරන්නේ ඔයාලට පුදුම හිතේ මම ඒ ලියලා තියෙන දේවල් වලට සම්පූර්ණ වෙනස් දේවල් මට මේ වෙනකොට ලැබිලා තියෙනවා. මොකද මම එදා ඒ දේෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒ නිසා මට ඒ පාඩමෙන් ජීවිත ලොකු අත්දැකීමක් ලැබුණා.
මේ කියන්නේ හැමදේම ලොකු අත්දැකීම් ලැබෙනවා නෙවෙයි. මොකද මම මේකේ අවසානයේ කිව්වනේ මේ හැම දෙයකින් මේ හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා කියලා මට විශ්වාසයි. මේ හැම දෙයක්ම උනේ මගේ හොඳට කියලා මට විශ්වාසයි කියලා මම අන්තිමේදී ලියනවා. ඒ වෙලාවේදී ඒක ගැන පොඩි මේ කුතුහලයක් නිකන් අමුත්තක් වගේ තිබ්බට මම මේක අනිවාර්යෙන් ලියනවා. මොකද මගේ හිත ඒකට යොමු කරන්න ඕනේ. හොඳ දෙයක් වෙයි කියන එකට හිත යොමු කරන්න ඕනේ. අන්න ඒක තමයි එතනින් වෙන්නේ. අන්න එහෙම ඔයාට හොඳම දෙයක් වෙනවා මේකෙනුත් උනේ හොඳක් කියලා විශ්වාස කරනකොට විශ්වය අනිවාර්යෙන් ඔයාට උදව් කරනවා. මොකද ඔයා හිතන්නේ ධනාත්මකව. ඒ වගේම තමයි ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. මම හැම එකකටම අනිවාර්යෙන් රිප්ලයි දාන්න. මොකද මට මගේ පළවෙනි වීඩියෝ එකටම මේ 100 200 ගණන් ඉන්නේ නෑනේ නේද? ඉතින් කමෙන්ට් මම එච්චර හිතන්නේ. ඒ කියන්නේ නැති වුණා කියලා දුකක් නෑ. මේ මොකද මේ වගේ ආසාවෙන් පටන් ගත්ත දෙයක් නේ. ඒ නිසා මට කවදා හරි හරියයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මොනවා හරි පල්ලෙහාන් කමෙන්ට් එකක් කරන්න. මම මේක වෙනුවෙන් තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. කියන්නේ මොනවා හරි ජර්නලින් ගැන නැත්නම් විශ්ව ශක්තිය ගැන විශ්ව ආකර්ෂණ නීතිය. අන්න ඒ දේවල් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ දේවල් ගැන අනිවාර්යෙන් හොයලා බොරු දේවල් කියන්නේ මම දන්නේ නැත්නම් දන්නේ නැහැ කියනවා. දන්නේ නැත්නම් මම වලට දැනගන්න පුළුවන් විදිහත් අනිවාර්යෙන් කියන්න. ඉතින් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මොනවාට ප්‍රශ්නයක් තියෙනවා නම්. ඉතින් ඊට පස්සේ මම හිතුවා මේ YouTube channel එක පටන් ගන්න තව idea අරගෙන YouTube වීඩියෝ බලලම හොඳට මේ ඔය ගැන හොඳට අධ්‍යයනය කරලා පස්සේ වෙලාවක හදා ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මම ගියා TV බලන්න. ඒ වෙලාවේ අම්මේ වෙන channel එකක් දාගෙන හිටියේ. හැබැයි ඉතින් මේ තොත්තපුවා ගියට පස්සේ මම කාටුන් දාගත්තා. ඊට පස්සේ ආයෙ හිතුණා තේ එකක් බොන්න. ඒ කරලා තේ එකත් අරන් ඇවිල්ලා ඉතින් මම මගේ සුපුරුදු කාටුන් බල තේ එක බොනවා නෙවෙයි කිරි එක බොනවා. මම දැන් ඔය try කරන්නේ ඔය බිස්කට් එක කඩා ගන්න. හරිද? ඒ කියන්නේ lemon puff එකක්. අර ක්‍රීම් කොටස වෙනමයි එහෙමයි මම ඔය කඩා ගන්න try කරේ හරියන්නේ නැහැ. මොකද මම බිස්කට් එක තේ එකේ කිරි එකේ පොඟවගෙන කන්න දැන් මම ආසා. හැබැයි මට ඒක හරියන්නේ නැති හින්දා මම පෝස්ට් විදිහට කන්න පටන් ගත්තා. මම මේ වීඩියෝ එකට voice over කරන්නේ සද්දවද්ද ගොඩක් මැද. ඒ වගේම තමයි මගේ voice over එකෙත් මොන හරි අවුල් ඇති. එහෙම තියෙනවා නම් මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා මට ඒ වැරද්ද කියන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙයා ආවා අනේ පවුල එතන මට බලන් ඉන්න විදිහට. එයා අපේ ගෙදර ඉන්නේ. එයාගේ නම මිකි. ඉතින් එයාට බිස්කට් දෙනවට දැක්කට පස්සේ එයාට බැන අනිත් එක්කෙනාත් ආව. එයාගේ නම පින්කි. අර පේනෝනේ එයාට බැන මගෙන් දැන් ඉල්ලනවා බිස්කට්. ඊපස්සේ එයාට දීලා මගේ මෝනින් බ්ලොග් එක එතනින් ඉවර කරන්න මම හිතුවා. ඉතින් තව දවසක හම්බෙමු. ඉතකන් සතුටින් පරිස්සමින් ඉන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා වැරදි අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා.